Welcome back to my YouTube channel. ඉතින් ඔන්න මේ සතිය පුරාවටම මගේ channel එකට අලුත් යාළුවෝ කොටක් අලුතින් එකතු වෙලා ඉන්නවා. ඒ හැමෝම මම ආදරයෙන් මෙන්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් මගේ යාළුවනේ මේ රසම රස ඉස්සුදෙවල් එක හදන ගමන් මට පොඩි දෙයක් කියන්න තියෙනවා. ඔයත් මේ දෙයට එකග වෙනව නම් මට කමෙන්ට් එකක් තියාගෙනම යන්නකෝ. ඔන්න ගිය සතියේ මම FB එකේ සැරිසරනකොට දැක්ක මාධවී ඇන්තනි එයාගේ FB page එකේ මාතෘත්වය ගැන දාපු ලස්සන පෝස්ට් එකකට එක් කාන්තාවක් කමෙන්ට් කරලා තිබ්බා මාධවී අක්කා දැන් ඔයා කැත වෙලා කියලා. මාධවී ඒකට රිප්ලයි එකක් විදිහට දාලා තිබුණේ නෑ මම අම්මා කෙනෙක් වෙලා ලස්සන දැම්මට අදාළ දෙයක් නෙවෙයි කියලා. ඉතින් මම ඒ රිප්ලයි එක දැක්කම කල්පනා කරා අනේ මේ ලෝකේ ඉන්න ඔක්කොම අම්මලා හිතන්නේ පතන්නේ එකම විදිහට නේද කියලා. මොකද ඇත්තටම මමත් මීට මාස 5 කලින් ලස්සන පුංචි පුතෙක්ගේ අම්මා කෙනෙක් වුණා. ඉතින් එදා ඉඳලා මමත් මගේ ලස්සන ගැන දශමයක්වත් හිතුවේ නෑ. ඇත්තටම මටත් දැන් ඒක අදාළම නෑ කියලා තේරෙනවා. ඉතින් ඔව් මම කැත වෙලා වෙන්නේ නැති. මොකද එදා මගේ පැටිය ඉපදුන දවසින් ඉඳන් අද වෙනකම් මම හරියට පැය 4ක් එක දිගට නිදාගෙන නැතුව ඇති. එයාට බ්‍රෙස්ට් ෆීඩින් වලට පැය දෙකෙන් දෙකට ඇහැරෙනවා. ඉතින් ඒ නිසා මගේ S2 යටේ ඩාර්ක් සර්කල් ඇති වෙලා තියෙනවා. එයාටත් එහෙම වෙලා ඇති. එතකොට බ්‍රෙස්ට් ෆීඩින් කරද්දී අම්ම කෙනෙක්ට ගොඩක් බඩගිනි වෙනවා. එතකොට කන පොඩි ස්නැක් වලින් අපේ ෆිගර් එක අවුට් යනවා. පිළිවෙලකට වර්ක්අවුට් එකක් කරන්න, මුහුණට ක්ලීන් අප් එකක් කරගන්න, ෆේෂියල් එකක් කරගන්න ඇත්තටම ටයිම් එකක් නැහැ. හැමතිස්සෙම හිතෙන්නේ පුංචි පැටිය ගැනමයි. එයාගේ ආරක්ෂාව, එයාව ආදරේ රැක බලා ගන්න ඕන විදිය, එයාව පෝෂණය කරන්න ඕන එක ගැන නිතරම හිතලා වද වෙනවා. ඉතින් ඒ වගේම අලුත උපන් බබෙක් ඉන්න ඕනෑම අම්ම කෙනෙක් දන්නවා එයාලගේ ඇදුණු බණ්ඩියේ දරු ප්‍රසූතියෙන් පස්සේ ස්ට්‍රෙච් මාක්ස් එනවා. එතකොට බෙල්ල වටේට, කිහිලි වටේට කළු වෙනවා. ඒ දේවල් වලින් එයාලා චුට්ට වෙනදට වඩා කැත වෙනවා තමයි. ඒ ඔක්කොම දරුවන් ලැබුණට පස්සේ කාන්තාවන්ට වෙන සුළු ශාරීරික වෙනස්කම්. ඒ කොහොම වුණත් මම හිතන විදිහට නම් මාධවී ඇතුළු සුවහසක් ඔක්කොම දරුවන් ලැබපු අම්මලා හරිම ලස්සනයි. ඒ වගේම පින්වන්තයි. මොකද මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ වලින් යුතු අම්මලා මොනතරම් කැපකිරීම කරනවද එයාලගේ දරු පැටිය හොඳින් පෝෂණය කරලා මේ සමාජයට ලස්සන දරුවෙකු වෙස දායාද කරන්න. ඉතින් ඒ නිසා අම්මල කියන්නෙම දෙවියන් හරිම ලස්සනට මවපු කාන්තාවන්. ඉතින් මම පුංචි ඉල්ලීමක් කරනවා. අලුත් උපන් දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් මුහුණට මුහුණ හම්බුනොත් හරි එයා FB එකේ මොනවා හරි පෝස්ට් එකක් දැම්මොතින් හරි ඒ අම්මගේ හිතට දුකක් පීඩනයක් දැනෙන දෙයක් කියන්න හිතන්නවත් එපා. ඔයාට එහෙම හිතනව නම් ඔයා ඒකට කමෙන්ට් එකක් දාන්න එපා. ඒක මගේ ඇරලා යන්න. මොකද ඒකේ අම්මට කරන ගෞරවයක්. ඒ වගේම ලොකු වටිනා කමක් තියෙන දෙයක්. ඉතින් මේ පුංචි දෙයින් ඔබ යම් දෙයක් ජීවිතයට එකතු කරගත්ත නම් මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. නැවත හම් වෙනතුරු ආරක්ෂිතව පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. බුදු සරණයි.